සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මැයි 22 ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:30ට ආරම්භ වුණා. තරගයේ කාසියවාසී දිනාගත්තේ සිම්බාබ්වේ කණ්ඩායම. ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරා. ඒ අනුව එංගලන්තය ඉනිම ආරම්භ කරේ සෑම් ක්‍රෝලි සමගින් බේන් ඩගට්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 231ක සබඳතාවයක් එක් කළා. එංගලන්තයේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩගල් ලකුණු 140ක් රැස්කර සිටියදී දැවී ගියා. ඊට පසු සැක් ක්‍රෝලි ලකුණු 124ක්, ඕයි පොප් ලකුණු 171ක් සහ හැරි බ්‍රූක් ලකුණු 58කට දැවී ගියා. ඉතින් එංගලන්තය ඉනිම ලකුණු 565කට කඩුළු 6ක් වෙද්දී එංගලන්ත නායක බේන් ස්ටෝක් ඉනිම නවතා දැමුවා. ඉතින් ඊට පස්සේ ලකුණු 565ක් හවා යාමට පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 265කට පමණයි ලබා ගැනීමට හැකි වුණේ. සිම්බාබ්වේ පළමු ඉනිම වෙනුවෙන් බී.බෙන්ට් ලකුණු 139ක් රැස් කිරීමට සමත් වුණා. ග්‍රෙග් කර්වින් ලකුණු 42යි. අනෙක් එක් ක්‍රීඩකයෙකුට ලකුණු 30 සීමාව පසු කර යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉතින් ඉනිමක ජයක් සොයා නැවතත් සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්තය සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කරා. ඒ අනුව දිනය නිමා වෙන විට සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 30කට කඩුළු 2ක් විදිහට තමයි සඳහන් වුණේ. අද තරගයේ 3 වන දිනේ. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.